මෙන්න මේ ලොකු බෝතලේ තියෙනවා. ගොඩක් ලොකු බෝතලයක්. මෙතනින් ආවම මෙන්න මේ බෝතලේ. මේකත් ලංකාවට ගොඩක් කට්ටිය ගෙනියනවා. මේක සුපිරි බෝතලයක්. මෙන්න මේක මේ මීමැස්සා ඉන්න එක. ජැක් ඩැනියල් එක. ලීටරේ. ඒ වගේ මේ කරවල වලින් ගහපු නිකන් චොක්ලට් වගේ ටොපි එකක් වගේ එකක්. කන්න පුළුවන් ඒක. මෙන්න මේක මේ හාල් මැස්සොත් එක්ක මේ ජම්බෝ පීනට් වගේ ලොකු කජු එක තියෙන්නේ. මෙන්න මේක තමයි රසම චොක්ලට් එක. මාන් 3යි ගාණක් එනවා. මේකේ තනිකර තියෙන චොක්ලට් පළු තියෙන්නේ. චොක්ලට් පළු තියෙන්නේ මේකේ. චොක්ලට් පළු පටි තියෙන්නේ. මේ තියෙන්නේ චොක්ලට් කොළ. චොක්ලට් කොළ වගේ හදලා තියෙන්නේ මේකේ. පොඩි පොඩි ඒවා. පොඩි පැකට් එකක පැකට් ගොඩාක් තියෙනවා චොක්ලට්. කොළ පැකට්. මේක අමු මස් නෙමෙයි. මේක හරම් මස් සාමාන්‍යයෙන් තම්බලා වේල්ලාද මන්දා. රසයි ඇත්තටම. මාරම රසයි. මේක සාමාන්‍ය මාට්ටු පොඩි මාට්ටු වලක් තියෙනවා. මේක මේ මාට් එකේ ගොඩක් තියෙනවා. ගොඩ අයිටම් ගොඩක් තියෙනවා. මේ තනි කර හොඳම හරම් මස්. මේ හතු කවදා වේලලා කාලා නැහනේ. මම නම් දැක නැහැ ලංකාවේ හතු වේලපුවා තියෙනවා මේ. චොක්ලට් කෑල්ලක් කනවා. අපිට චොක්ලට් කෑල්ලක් කන්න අවස්ථාවක් නැහැ. 할인 많이 하고 있어요. 얼마예요 오늘? 28,990원. 28,990원에 총 4개. 4개. ආ පැකට් 4ක්. ගන්න කනෝ කෑල්ල. චොක්ලට් කෑල්ලක් කාලා. පෙප් එකේ යන හිමි. ඔන්න දැන් අපි සෝමියොන් වල ඉන්නේ හෙවුන්දේ කොස්කෝ මාර්ට් එකට යන ගමන්. සෝමියොන් වලට එන කෝච්චිය තමයි මෙන්න මෙතන තියෙන්නේ. 1 2 3 4 මේ ලයින් ටික තියෙන්නේ මේ පූසාන් සම්පූර්ණයෙන්ම කැරකෙන ලයින් ටික අපි ආවේ මෙන්න මේකේ. තැඹිලි පාට ලයින් එකෙන් ඇවිල්ලා මෙතන සෝමියොන් වලින් බැහැලා කොළ පාට ලයින් එකට මාරු වෙලා අපි ඔතනින් දැන් හෙවුන්දේ පැත්තට තමයි යන්නේ. හෙවුන්දේ පැත්තට ගිහලා හෙවුන්දේට මෙහායින් තමයි මගින් තමයි බහින්න තින්නේ මේ කොස්කෝ මාර්ට් එකට යන්න. එහෙනම් අපි දැන් කොළ පාට ලයින් එකට මාරු වෙලා යන්න ඕනි. මේ පොළොවේ ඇඳලා තියෙනවා කොළ පාට ලයින් එකට යන විදිය ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. මෙතන බැහැපුවාම කොළ පාට ලයින් එකට යන විදිය. ඉතින් ගිහලා හෙවුන්දේ පැත්තට නැග්ගහම කොස්කෝ මාර්ට් එකට තමයි යන්න තියෙන්නේ. අපි එහෙනම් දැන් ගිහින් බලමු. මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ තියෙන කොළ පාට ලයින් එකට මෙතෙන්ට එන පාර. එහා පැත්තෙන් තියෙන්නේ තැඹිලි පාට ලයින් එකට යන පාර තමයි මේ ඉතල වලින් පෙන්නලා තියෙන්නේ. මෙතනින් ආවම කොළ පාට ලයින් එකේ කෝච්චිය අතෙන්ට එන්නේ. එතෙන්ට ගිහිල්ලා එතනින් කෝච්චිය නගින්න තියෙන්නේ. එතනින් නැගලා හෙවුන්දේ පැත්තට තමයි යන්න තියෙන්නේ. මේ අනිත් පැත්තේ තියෙන්නේ හෙවුන්දේ ඉඳන් එන කෝච්චිය. යන්සාන් පැත්තට යන කෝච්චිය තමයි එහා පැත්ත. කෝච්චි දෙකටම නගින්න පුළුවන්. මෙතනින් කට්ටියට මාරු වෙනවනම්. අපි දැන් ගිහිල්ලා බලමු කොළ පාට ලයින් එකේ කෝච්චිය එන පැත්තට. එහෙනම් අපි මේ ඔන්න කෝච්චිය ආවා. කොළ පාට ලයින් එකට එහෙනම් නගිමු. සෙනගනම් ගොඩක් ඉන්නවද? බහින්න කට්ටියත් ඉන්නවා ගොඩක්. අපි ඉන්නේ කෝච්චිය ඉස්සරහමයි. කට්ටිය කොරියන් කට්ටිය ගොඩක් ඉන්නවා. වයසක කට්ටියත් ඉන්නවා. ඒගොල්ලන්ට ඉඳ ගන්න වෙනවා. ඉඳ ගන්න සීට් දීලා අපි ඔන්න පොඩ්ඩක් හිටගෙන යන්න හදන්නේ. තවත් නගනවා ගොඩක් කට්ටිය ඉන්නවා. මොන දැන් අපි හෙවුන්දේට ඇවිල්ලා ඉන්නේ. හෙවුන්දෙන් බහින්න හදන්නේ. හෙවුන්දෙන් බහැලා අපි ටැක්සි එක තමයි යන්නේ. මෙතනින් මේ කොස්කෝ මාර්ට් එකට. ඊනම් බහැලා මේ හෙවුන්දේ යෝක් එක. කට්ටිය බහිනවා හෙවුන්දෙන්. අපි එළියට ගිහිල්ලා තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලත් හම්බෙලා කට්ටියත් එක්ක වාහනේ ටැක්සි මාදි කට්ටියට ටැක්සියයි කොහොමත් එක්ක තමයි යන්න හදන්නේ. කාඩ් එක ගහලා මේ එළියට යන්න තියෙන්නේ. කාඩ් එක ගෙවෙන්නේ නැත්නම් ලොක් එක ඇරෙනවා එහෙනවා. ඊබේගම් තමයි කැපුණේ. එහෙනම් අපි ඔන්න හෙවුන්දේට ආවා එළියට. අපි යමු හෙවුන්දේ බීච් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා කොස්කෝ මාර්ට් එක පැත්තට ඊට පස්සේ අපි ආවොන්න කොස්කෝ මාර්ට් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි ඉන්න කොස්කෝ මාර්ට් එක ඉස්සරහා. එහෙනම් අපි කොස්කෝ මාර්ට් එක ඇතුළට ගිහිල්ලා බලමු අපි අද මොනවද ගන්න කියලා. ආරක්කු පොඩ්ඩක් ගන්නත් ඕනේ. තව පොඩි පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. අපි ඇතුළට යමු එහෙනම්. ගිහින් බලමු.
ඒක තමයි Costco membership card එක. අපි එහෙනම් card එකත් අරගෙන ඇතුළට යමු. වරෙන් යන්න. මේකට පංච් කරන් තින්නේ. ඔන්නෝම මේ card එක පංච් කරලා තමයි ඇතුළට එන්න තින්නේ. ආවට පස්සේ ඔන්න තියෙනවා TV මේ පැත්තේ තියෙනවා. බබල් තියෙනවා, ෆෝන් තියෙනවා. ෆෝන් වල එහෙම TV වල මිල පොඩ්ඩක් බලාගෙන ඉමු අපි අර පැත්තෙන්නේ. අප Costco Mart එකේ මුලින්ම ආවේ මේ ඉලෙක්ට්‍රික් බඩු තියෙන පැත්තට. ඉලෙක්ට්‍රික් කියන්නේ TV ෆ්‍රිජ් එක තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. මෙතන TV එක මෙන්න මේ TV එක LG TV එක අඟල් 65. මෙන්න මේ ගාන තමයි කොරියන් වොන් වලින් වෙන්නේ. මෙන්න මේ මිලට තියෙන්නේ. මේ මිලට මෙතන ගන්න පුළුවන් කියලා තමයි මේ දාලා තියෙන්නේ. මෙන්න මේ TV එක අඟල් 65. මාන් 79යි ගාණක් වෙනවා මේක. මේකත් මේ අඟල් 55 TV එකක්. මේකත් 79යි ගාණක් වෙනවා. මේක එක වර්ගවල හැටියට මේ TV වෙනස් LG එකේ වුණත් ආපු අර මේ එකත් එක්ක වෙනසක් තියෙනවා. ගණන් වල වෙනසක් තියෙනවා. ඊපස්සේ මේ පැත්තේ තියෙන මෙන්න මේ ෆ්‍රිජ් එක තමයි තියෙන්නේ. මෙතන තියෙන මෙන්න මේ උඩ තියෙන ෆ්‍රිජ් එක දෙකයි eBay ගාණක් වෙනවා. eBay කුසින් මානන් වෙනවා. ඒකත් ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් කියන්නේ ලොකු ගාණක් වෙනවා මේ ලංකාවේ මුදලින් බැලුවාම. මේ තියෙන ෆ්‍රිජ් ඔක්කොම ටිකක් ලොකු ෆ්‍රිජ් ඒවා තියෙන්නේ. මේ පෙක් මාන පෙක් සම්සිම් මාන සාචනන් ගානක් මේක eBay ගානක් වෙනවා. අන්න මේකේ ලොකු ලස්සන ෆ්‍රිජ් එක තමයි තියෙන්නේ. මේකේ ලස්සන ෆ්‍රිජ් එකක් ඉතින් ලොකු ගානකට ගන්න තින්නේ. මෙහි ඉතින් කැමරා මේ කාලයක් තියාගන්න හන්ද වටිනවා ඉතින් ලොකු ෆ්‍රිජ් ඒවා. කොරියාවේ සාමාන්‍ය මේකේ ලොකු ෆ්‍රිජ් තමයි පාවිච්චි කරන්නේ. ගෙවල් වලත් එහෙමයි, කම්පැනි වලත් එහෙම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගියාම මෙතන තියෙන වොෂින් මැෂින් ලංකාවේ න කොරියාවේ සෙතක් කියන්නේ පෙක් චිල්සිම් මානම වගේ තමයි යන්නේ මේවා. පෙක් චිල්සිම් මානම වගේ ගොඩක් මිලයි. එහෙනම් අපි මෙහෙම ඇතුළට ගිහින් බලමු ඊගාව බඩු මොනවාද තියෙන්නේ කියලා බලන්න යමු ඇතුළට. ලංකාවටද? පුළුවන් ඇති. ෆෝන් කර ඉඳපල්ලා මම තියා මේ අරක්කු ගැන කතා කරන්න අපිට පොඩ්ඩක්. දැන් ඔයාලා ගත්ත වර්ග දෙක කොහෙද මේක කොහෙන්ද ගත්තේ? මේ අපිට බොන්න ගත්ත එකද? මේකද? නැන්ද දෙන්නකො අපිට ෂොට් එක. ඒක ඔතොංගේ. අලි ගනි. මේ ඔබුණිය ගන්නවා. කොයිකද බං ඒ බෝතලේ? 이거 2만 원이요? only Costco. 아? only Costco? 다 2만 원? 아니 아. 할인 테스트 2만 원이 가격 할인이 세일이 2만 원인 거예요. 10만 원. 이렇게 두 개 나와 있어. නෑ මේක ගම්මු මේ අපිට දැන් බෝතලයක් අරන් දෙනවා කෝනේ. රුවනට කිව්ව මේක අරන් දෙන්න කියලා. Costco에서만 ඒක බොන්න නම් අමාරුයි මචං. 네, red wine. රෙඩ් වයින් චුම්ස්. red wine. මාට් එකේ ඇල්කොහොල් පැත්තට ඇවිල්ලා ඉන්නේ. කොස්කෝ මාට් එකේ ඇල්කොහොල් පැත්තට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතන තමයි දැන් ඇල්කොහොල් තියෙන්නේ. මෙන්න මේ ලොකු බෝතලේ තියෙනවා. ඒක ගොඩක් ලොකු බෝතලයක්. මේක මේ ලීටරයක්. හරිද? ලීටරයි 75ක් මෙන්න මෙතන මේ තියෙන්නේ. මේක මාන් 3යි ඕචොන් කුසිබන් වෙනවා. එතන මාන් 3මාරක් මාන් 4ක් වෙනවා ඒක. එතනින් ආවා මෙන්න මේ බෝතලේ. මේකත් ලංකාවට ගොඩක් කට්ටිය ගෙනියනවා. මේක සුපිරි බෝතලයක්. හරිද? මේකත් ලීටරයයි මිලිලීටර 75. මේක රසයි බොන්නත් පුළුවන් මේක. මම නම් බීලා තියෙනවා චුට්ටක් මේක. මේක මාන් 9යි ගාණක් වෙනවා. මාන් 9යි සම්චොනම වගේ වෙනවා. මෙන්න මේක මේ මීමැස්සා ඉන්න එක. මේ ජැක් ඩැනියල් එක. ලීටරේ. ජැක් ඩැනියල් ලීටරේ මාන් 4මාරයි කියන්නේ 4යි චොනම් 6ක් වගේ වෙනවා. මෙන්න මේක තියෙනවා මෙන්න මේ බෝතලේ මේකත් ලංකාවට ගොඩක් කට්ටිය ගෙනියනවා. මේකත් හොඳ බෝතලයක්. සාමාන්‍ය කාට හරි ප්‍රසන්ට් එකක් වගේ දෙන්න හොඳයි. මේ බෝතලේ වෙනවා ඒකත් ලීටරේ මානමයි සාචන් කූචිබන් කියන්නේ මාන් 1මාරක් වගේ තමයි කොරියන් සල්ලි වලින් වෙන්නේ. මෙන්න මේ බෝතලේ මෙන්න මේ බෝතලේ දිනවා මේකත් ලීටරේ 75 මාන් 5යි ඕචනමක් වෙනවා. යුක්චනමක් වගේ වෙනවා. මෙන්න අපේ කට්ටිය අරන් තින්නේ බඩු. මේ තියෙන වොඩ්කා එක. වොඩ්කා එක ලීටරේ 75 එකත්. ඉතින් මාන් 2යි චොනන් 7ක් වෙනවා. චොනන් 8ක් වගේ වෙනවා. ඊමාන් අල්චොනම වගේ වෙනවා.
වොඩ්කා එක. අපි බලමු හැම ගිහිල්ලා අරක්කු දිගටම තියෙන ටික. මෙන්න මේ බෝතලේ තියෙනවා එක මාන් 3යි. සම්මාන ඊචනන් වගේ වෙනවා කොරියන් සල්ලි වලින්. මෙන්න මේ බෝතලේ ගොඩක් මම දැකලා තියෙනවා වීඩියෝ වල එහෙම ගොඩක් කට්ටිය බොනවා. ලාම් තෙල් වගේ ලංකාවේ ඉස්සර. මෙන්න මේක මාන් 3.900යි කියන හතරක් මාන් හතරක් වගේ වෙනවා කොරියන් සල්ලි වලින්. මේකත් ලීටරයක් බෝතලේ. මොනවා ඔන්න විදිහට අරක්කු තව ඉතින් ගොඩක් තියෙනවා. මෙන්න මේ පැත්තම වයින් රෙඩ් වයින් මේවා. මේ රෙඩ් වයින් එක මේක වෙන්නේ මානමයි. මේකත් ලීටරයයි 0.5ක් තියෙනවා. මාන් යුක්චනන් චිල්චනම් වගේ වෙනවා. යුක්චන් පූචන් කුසිබන් වෙන හන්ද. මෙන්න මේක වයින් එක. මෙන්න මේක පොඩි වයින් එකක්. මේ පොඩි වයින් එක වෙනවා මේ මානමයි පෙකුම් ගානක් වෙන්නේ. පොඩි ගානක් වෙන්නේ වයින් එක. මේ තියෙන්නේ මස් තියෙන්නේ ටෙජිකෝගි තියෙනවා සෝකෝගි තියෙනවා ඔක්කොම තියෙනවා කලව මේ සාමාන්‍යයෙන් ඒවත් එන්නේ මාන් සම්චනන් සිල්බෙගන් කියන්නේ මාන් 3යි මානමයි චොනන් 4ක් වගේ වෙන්නේ ඔක්කොම කිලෝ එකට. එහෙනම් මාස් සාමාන්‍යයෙන් මේකේ ගණන් අඩුයි. ගොඩක් මිල අඩුවට තියෙනවා. ඉන්න ගොඩක් තියෙනවා මේකේ කිලෝ ගණනක් තියෙනවා අම්මඩ. කිලෝ 5ක් විතර තියෙනවා. ඒක වෙන්නේ මාන් 4යි. මාන් 4යි ගණනක් වෙන්නේ. මාන් 5ක් වගේ ගාමයි වෙන්නේ. ගොඩක් සෙනගනම් අද ඉන්නවා අම්බාන එක. මේ තියෙන්නේ මේක නිකන් අර කල්බි වගේ යුක්මානම් වෙන්නේ. මේ ඔක්කොම යුක්මාන් චිල්මාන් අර කිලෝ ගානේ හැටියට තමයි මිල වෙනස් වෙලා තියෙන්නේ. එහෙම මිලේ වෙනසක් තමයි තියෙන්නේ. මේ තියෙනම් ඌරු මස් හරම් මස් තනි කරම අම්මෝ මාන් 27ක් වෙනවා මේ කෑල්ල. ඒක කල්බි කුට්ටි තියෙන්නේ. මාන් 12යි 27යි වගේ එන්නේ වගේ මිලවල වලට තමයි තියෙන්නේ. අවයව තියෙන්නේ මේ 8යි ගණන් මේකනේ. 8යි ගණන් මේක තියෙනවා. මේ සුපිරි මස් තියෙන්නේ. මාන් 7යි මේ කෑල්ල. ගානේ ඇටියෙම ඒ වගේම රසත් එක්ක තියෙන මස් තමයි තියෙන්නේ ගොඩක්. එහෙනම් අපි මේ පැත්තෙන් යමු අනිත් තවත් පැත්තකට එන. මෙන්න මේක මේ චොනන් 8යි 400ක් වෙන්නේ. ඒ කියන්නේ මානමක් වෙන්නේත් නැහැ. මෙන්න මේක ලංකාවේ නම් මම දැකලම නැහැ මේක. මේ යූචාජන් කියලා මේක මේ කොරියාවේ තියෙන්නේ මේ නාරං වලින් මේක හදලා තියෙන්නේ. මේක මේ නාරං කපලා තනිකර පැණි දාලා තියෙන්නේ. නාරං එක්කලා දාලා පැණි දාලා නිකන් චට්නියක් වගේ තියෙන්නේ. මේක මේ සෙමට මාර හොඳයි. මෙන්න මෙතන තියෙන්නේ මේකත් මේ ඒකම තමයි මේ නාරං. මේ නිකන් දෙහි වගේ එක. මේ දෙහි ගෑලි තනිකරම කපලා දාලා තියෙන්නේ මේකේ. මේක වෙන්නේ චොනන් 7යි ගාන. ගොඩක් ගාන අඩුයි. ලාභයි ගොඩක්ම ලාභයි මේකේ. කිලෝ 2ක් තියෙනවලු මේකේ. කිලෝ 2 මේක මේ උණු වතුරට දාලා හිටන් තේ එකක් වගේ පොඩ්ඩක් හදලා චුට්ටක් වෙලා තියලා තමයි බොන්න තියෙන්නේ. දැන් සෙමට හොඳයි. දැන් මේක කොරියාවේ සීතල කාලේට එහෙම සෙමට සාමාන්‍යයෙන් ගොඩක් ඕක මේ කොරියන් අයත් බොනවා. ඒක හොඳයි සෙමට බොන්න. අපි යමු ඉස්සරහට. මෙන්න මේ පැත්තට එනකොට තියෙනවා මේ තියෙන ලස්සන ටී-ෂර්ට් එකක් තියෙන. මාන් 2යි කූචන. ඊමාන් කූචන. මේක සිප් එක තියෙනවා නම් මට සෙට් වෙනවා මේක හරියන්නේ නැහැ මට සිප් එක නැති හන්දයි. ලාර්ජ් ටී-ෂර්ට් එක ඊමාන් කූචන මේක නියම ටී-ෂර්ට් එක. මෙන්න මෙතන තියෙනවා ලස්සන ටී-ෂර්ට් එක. මේ තියෙන සිප් එක තියෙනවා. මේ නම් පොඩි අයගේ ටී-ෂර්ට් තියෙන්නේ. කලිසම් එක. පොඩි අයගේ තියෙන්නේ. අන්න රහා පැත්තේ බලමු මල්ලි. මෙතන මේ ෆොටෝ එකක් ගන්න බෑ ටෙඩියෝ අරන් ඉන්නවා මෙතන. බයිට් එකට මොන හරි අරන් යන්න. මෙන්න මේවා තමයි මේ බෙදලා ඒවල දෙන්නේ. කාලා බලලා රස බලලා අරන් යන්න තියෙන්නේ. එමුති නම් ගෙනියන්න පුළුවන්. කාලා බලලා රසයි නම් ගෙනියන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් නිකන් කාලා බලන්න තමයි හදන්නේ. වරෙන් මල්ලි මේකක් කාලය. උඹ කාලා බලනවද? මෙන්න මේකේ චිකන් එක.
මෙන්න මේක තියෙනවා මේ බනිස් වගේ එකක්. කියන්නේ අර පීසා වගේ ගහපු රොටි එකක්. ඒක චොනන් 8යි වෙන්නේ. චොනන් 8යි 400 කියන්නේ චොනන් 9ක් වගේ වෙන්නේ. මෙතන තියෙනවා පොළු පාන්. මේක පොළු පාන් එක තියෙනවා. මේක චොනන් 4යි වෙන්නේ. පොළු පාන් දෙකක් තියෙන්නේ පැක් කරලා. සාමාන්‍යයෙන් කොරියාවෙත් මේ වගේ ලංකාවේ නම් මේ වගේ කෑම තියෙනවා. පොඩ්ඩක් අඩුයි ඉතින්. මෙන්න ඩෝනට් බනිස් එක. ලංකාවේ ඩෝනට් එකනේ තියෙන්නේ. මේ ඩෝනට් එක චොක්ලට් අරගෙන මුකුත් අවරලා නැති ඩෝනට් බනිස් එක. මේක වෙන්නේ චොනන් 9යි. මෙන්න මේකත් නිකන් ඩෝනට් බනිස් එකෙන්ම ගහනවා වගේ බනිස් එකක් මේක. ඒක චොනන් 8යි වෙන්නේ. මේ සාමාන්‍යයෙන් පෝර්ණුවේ දාලා හදලා නැහැ වගේ පේන්නේ. මේවා නම් බිස්කට්. මේක ආමන්ඩ් බිස්කට් එකක්. ආමන්ඩ් කන්න ගොඩක් අය කැමතියිනේ. මේ ආමන්ඩ් එකෙන් තමයි මේ බිස්කට් එක ගහන්නේ. ආමන්ඩ් තමයි මේකට සම්පූර්ණයෙන්ම දාලා දෙන්නේ කිරිත් එක්ක. මේ බිස්කට් එක මානමයි චොනන් 8ක්. කියන්නේ චොනන් 9ක් වගේ වෙනවා. මම මේ රුපියල් යන්නේ කීයද කියලා මම දාන්නම්. මේක මේ ලංකාවේ අඩේ වගේ එකක්. මේක මේ මුද්දරක් පලන් දාලා ගහලා තින්නේ. බිස්කට් එකක් විදිහට ගහලා තින්නේ ඒක. ඒකත් මානමයි චොනන් 5ක් වගේ වෙනවා. මේ දෙක මේ මිල යන්නේ. මෙන්න මේ බනිස් එක. මෙන්න මේ වියන් රෝල් පොඩි වියන් රෝල් එක. ලංකාවේ කට්ටිය ගොඩ මේ කොරියාවේ කට්ටිය ගොඩක් මේක හැවම අරන් යනවා මේ වියන් රෝල්. මේක නිකන් පේස්ටි මෝලියෙන් වගේ ගහලා තින්නේ. එහෙනම් රසයක ගොඩක් අය ගන්නවා. ඒක චොනන් 8ට වගේ චොනන් 8යි 9ක් වගේ වෙනවා. මේක ඩිංගල් ලොකුයි. මේත් ඒකම තමයි වියන් රෝල් එක වගේම උතලා තින්නේ. එහෙනම් නිකන් ඒක අර සොරසර ගාලා කුඩු හැලලා. මේක මානමයි චොනන් දෙකක් වගේ වෙනවා. චොනමයි කූචොනන් කියන්නේ චොනන් දෙකක් වගේ වෙනවා. මේ තින්නේ නම් මේ පැත්තේ තියෙනවා මෙන්න මෙහෙම එනකොට මේ බනිස් කේක් එක. මේ පොඩි කේක් තියෙන්නේ. මේක මානමයි ඕචොන් යුක්චොනම වගේ වෙනවා. මාන් යුක්චොනම වගේ වෙනවා. ඒක පෙට්ටි තමයි මේ සෙට් කරලා තින්නේ. මේක මාන් යුක්චොනමක් වගේ වෙනවා. ඕචොන් සා බෙගන්. මේකෙත් මුද්දරක් පලන් හැම දාපු බනිස් එකක්. බනිස් නෙමෙයි කේක් එකක්. එතනින් යනකොට හැපැත්තේ තියෙනවා චොක්ලට් එක. චොක්ලට් කේක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ චොක්ලට් කේක් එක. ඒක වෙනවා මාන් ඕචොන් කියන්නේ මාන් යුක්චොනමක් වගේ වෙනවා මේ චොක්ලට් කේක් එක. මේ තියෙන්නේ කේක් වර්ග ටික තමයි මෙතන තියෙන්නේ. බර්ත්ඩේ කේක් ඒ වගේ මේ කේක් ගන්න ඒවා. මේ කේක් ගෙඩි තමයි තියෙන්නේ. මේ උඩ තියෙන්නේ කේක් එක. ඒවා මාන් 2යි චොනන් 9ක් වගේ වෙනවා. ඒ වගේ ගණන් වලට තමයි ඒ ටික තියෙන්නේ. මේම රවුමෙන් කරන මෙතන තියෙන බනිස් උරයක්ම. බනිස් කවරයක්ම තියෙනවා. කන්න පුළුවන් ඇති වෙන්න මේ බනිස් උරය නම් ගත්තොත්. මේක රසයි නිකන් ඔහේ කන්න තියෙන්නේ. මේකත් තියෙන ඩෝනට් කේක් එකක්. ඩෝනට් එකක් වගේම සම්පූර්ණයෙන්ම හදලා ඒකට ඇට වර්ග දාලා තියෙන කේක් එකක්. මේක තියෙනවා බනිස් එකක්. බනිස් කියන්නේ බනිස් කිරියක් වගේ එකක්. ඒක. ඔහොම වෙනකොට ඒ කෑම ටික දිගටම තියෙනවා. මේ තින්නේ ලංකාවෙත් මේ බනිස් ගෙඩිය නම් තියෙනවා උඩින් නිකන් වැලි වගේ දාලා ගහන බනිස් එක. කූචොනම් වෙන්නේ බනිස් එක. කූචොන් කූබෙගන් කූසිබන්. මේක චොනන් 7යි වෙන්නේ. මේක පාන් ගෙඩියක් වගේ ගහලා තින්නේ. ඉරුයි ඇඳලා තින්නේ. පිටිත් එක්කම තවරලා. මේ කොරියාවේ කෑම ඉතින් ගොඩක් රසයි මේ වගේ පොඩි කෑම. පොඩි අයිටම්. එතන මේ තියෙන පොඩිම අයිටම් ටික. මේ ටික මාන් 2යි ගාණක් වෙනවා මේක. මේක මානමයි ගාණක් වෙනවා. මේකත් නිකන් කේක් වගේ මුං ඇට අඹරලා වගේ එකක්. මෙන්න මේකත් චූටි බනිස් එකක්. මානමයි ගාණ ඒක වෙන්නේ. ඉස්පංචි වගේ මේක නම්. අතුලට මොකුත් දාලා නැහැ. තනිකර පැන් සහ ඉස්පංචි. මේ වගේලා තමයි කොස්කෝ මාර්ට් එකේ තියෙන්නේ මේ පාන් කේක් දේවල් මේ පැත්තේ. අපි නම් මේ පැත්තක් බලාගෙන යමු වෙනත් තවත් පැත්තකට පළතුරු වර මේ තියෙන පැත්තටත් කොහොමද දාන්න යමු. මෙන්න මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් අපි නිකන් අමුවෙන් කන ඕයි කන්නේ මේක. ඒක ලංකාවේ තියෙනවා. ලංකාවේ නම නම් මට මේකට කියන්න දන්නේ නැහැ. මේක මේ වේලලා තියෙන්නේ. පට්ට රසයි කියලා තමයි කට්ටිය එන්නේ. චින්චා මසිස් වගේ තමයි කොරියන් කට්ටිය ගන්නේ. ඒක මාත් දන්න විදිහට වේලපු එක රසයි. මෙන්න මේක මේ හතු කවදාවත් වේලලා කාලා නැහනේ. මම නම් දැක නැහැ ලංකාවේ හතු වේලපුවා තියෙනවා මේ. හතු වේලලා බිස්කට් එකක් වගේ කර කරලා තියෙනවා. හතු බිස්කට්. මේ හතු කොහොම කෑවත් ගුණයි පිළිකාකාරක නසන ඖෂධයක් කියනෝනේ හතු. යම් අපි තව ඉස්සරහට තව මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙන්න මේ බිස්කට් එකක් මේක. උලන් ඉස්කෝතු වගේ. උලන් ඉස්කෝතු වගේ නම් ඊටත් වැඩි ෂොක් බිස්කට් එකක්. ඒක මානමයි චොනමයි ගානක් වෙන්නේ. කියන්නේ මාන ඊචොනමක් වගේ වෙන්නේ මේ බිස්කට් එක. මෙන්න මේක මම ලංකාවට ගෙනිච්ච අදතුම වතාවම යද්දි.
මාන් සාචන් පල්බෙගන් කියන්නේ මාන් නෝචරම් වගේ වෙන්නේ. මේක මේ රසයි. මේක සාල් වලින් ගහන බිස්කට් එකක්. සල්කරු. මෙන්න මේක ලංකාවේමත් තියෙන වේපර්ස් එකමයි. මේකේ පාට කොටු තියෙන චූටි කොටු පැකට් තියෙන්නේ. සුදු එකයි චොක්ලට් එකයි. ක්‍රීම් එකයි චොක්ලට් එකයි ඒ දෙක තමයි තියෙන්නේ. මෙන්න මේකත් බිස්කට් එකක චොක්ලට් වගේ එකක්. මේකත් රසයි. මේකත් එන්නේ මානමයි තොරන් 2යි ගාන. මේ තියෙන චොක්ලට් ඇඟිලි වගේ එකක්. නිලා කූරු වගේ එකක් මේක. මේක බිස්කට් අරේ තවරලා අරේ මේ චොක්ලට් තවරලා අරේ මේ තියෙන ආමන් අරේ මේ එක රස ගොඩකින් මේ පැක් පෙට්ටියේ ගොඩක් තියෙනවා. මේ තියෙන චොක්ලට් කොළ වගේ හදලා තින්නේ මේකේ පොඩි ඒවා. පොඩි පැකට් එකක පැකට් ගොඩාක් තියෙනවා චොක්ලට්. කොළ පැකට්. එක්කම මේ පැත්තට මේ තියෙන්නේ මේ පොලෝ. ලංකාවේ තියෙන. මෙන්න මේක වෙන්නේ මානමයි තොනෝ 6ක්. මානමයි තොනෝ 7ක් වගේ වෙන්නේ. මේ තියෙන මේකේ පැකට්. මේ චොක්ලට් බෝල. ඇතුලේ තියෙන චොක්ලට්. මේකත් රසයි. ඒක පොඩි අයට ඉතින් පොඩි අය ගොඩක් කන එකක් තමයි. ඒකත් මේ ලස්සන ටොපි එකක්. බිස්කට් එකක් වගේ හපලා කන්න වගේ තියෙන ටොපි එකක් මේක. ඒකත් රසයි. කන්න පුළුවන් ඉතින්. මේක වෙන්නේ මානමයි චොනන් 6 කියන්නේ මානම චොනන් 7ක් වගේ වෙන්නේ. මේකත් අර ජුජුස් ලංකාවේ ජුජුස් ඒකම තමයි ජුජුස් පැකට්. ජුජුස් තියෙන්නේ මේ. මේක මෙන්න මේක ලංකාවේ තියෙනවා නිව්ටෙලා. නේද? නිව්ටෙලා එක මේ නිව්ටෙලා. මේකේ තියෙන්නේ මේ පැත්තේ තියෙන මේවා මේ පැත්තේ තියෙන චොක්ලට් වල ගාලා කන්න තමයි තියෙන්නේ. මේ ඒකම තමයි මේක ඒ විදිහටම තමයි තියෙන්නේ. මේක මෙතන සම්පූර්ණයෙන්ම සීල් කරලා තියෙන්නේ මික්ස් වෙන්නේ නැහැ. මේක මෙන්න මේක චොක්ලට් ෆින්ගල් එක්කම තියෙන එක. මෙන්න චොක්ලට් බෝල මේක තියෙන්නේ. චොක්ලට් බෝල පැකට් තියෙන පැකට් එක ඇස්සේ චොක්ලට් බෝල 4-5ක් තියෙන පැකට් එකක් මේක. මෙන්න මේක නම් ලංකාවට ගොඩක් අය යනකොට අරන් යනවා මාත් ගෙනිහිල්ලා තියෙනවා. මේක ගණන් මාන් 2යි චොනන් 6යි ගණක් වෙනවා. මාන් 2යි චොනන් 7ක් වගේ වෙනවා. ගම් එක වගේ එකක් තියෙනවා උඩ. පැණි රසය වැඩි ඒක. මෙන්න මේක මේ චොක්ලට් එක. මේක කජු රස වගේ තියෙන්නේ මේකේ. රට කජු සමානමයි චොනන් 7ක් වගේ ඉන්නේ මේ පැකට් එක. මේ ඔක්කොම මේ කජු චොකලට් එක තියෙන්නේ මේ තියේ. මෙන්න මේකත් ආමන් එකක් මේක. ආමන් කෑලි කපලා තියන්නේ ආමන් දාලා ඇටත් එක්කම දාලා චොකලට් එක කෑලි කපලා දීලා තියෙන්නේ. මේක මේ වේපර්ස් චොකලට් එක තවරලා තියෙන්නේ. කිට් කැට්. ලංකාවෙත් මේක මම තියෙනවා මම දැකලා තියෙනවා මම හිතන්නේ ලංකාවෙත් තියෙනවද කොහෙද. කිට් කැට් කියලා බිස්කට් එකක් තියෙනවා. මේක රසයි. වේපර්ස් එක ඇතුලේ තියෙන හන්ද චොකලට් එක වේපර්ස් එක ඒ හන්ද ගොඩක් රසයි. මේක චොකලට් බෝල තියෙන්නේ. පාට චොකලට් බෝල. පැකට් තියෙන්නේ. පැකට් එක සාමාන්‍යයෙන් චොකලට් බෝල 7-8ක් 9ක් 10ක් තියෙන බෝල පැකට් තියෙනවා. ඒක වෙන්නේ මාන් 3යි චොනන් 2යි ගාන වෙන්නේ. සම්මාන් සම්චොනන් වගේ වෙනවා. චොකලට් කෑල්ලක් කනවද? අපිට චොකලට් කෑල්ලක් කන්න අවස්ථාවක් නෑ. 할인 많이 하고 있어요. 얼마예요 오늘? 28,990원. 28,990원에 총 4개. පැකට් 4ක්. ගන්න කනෝ කෑල්ල. චොකලට් කෑල්ලක් කාලා පෙප් එකේ යන හිමි. මෙන්න මේ චොකලට් එක රහයි. චොකලට් කන්නත් දුන්නා. කාලා බලලා ගෙනියන්න පුළුවන්. මේකේ තියෙන ෆින්ගල්ස් එකක් වගේ පොඩි චොකලට් එකක්. මෙන්න මේක gift එකක් කරේ මේ දෙන්න නම් නියම ලස්සනයි. ෆයිල් එකක් වගේ හදලා ගිහින් දෙන්න පුළුවන්. මෙන්න චොකලට් එක. මෙන්න අනිත් චොකලට් එක. මේකත් රසයි. ඒ චොකලට් එක මාන්න එකමාරක් මාන්න යුක්චනන් වගේ වෙනවා. එහෙම මේ දිගටම තියෙන මේකත් රස චොකලට් එක ඊයන් කොලේ උතලා තියෙන එක. මෙන්න මේක තමයි රසම චොකලට් එක මාන් 3යි ගාණක් එනවා. මේක තනිකර තියෙන චොකලට් පළු තියෙන. චොකලට් පළු තියෙන්නේ මේකේ. චොකලට් පළු පටි තියෙන්නේ. මේක සම්මාන් මාන් 3යි චොනමක් වගේ වෙනවා. එහෙනම් අපි යමු එහා පැත්තට. මොනවාද කැවිලි තියෙන්නේ කියලා බලන්න. මේක අමු මස් නෙමෙයි. මේක හරම් මස් සාමාන්‍යයෙන් තම්බලා වේල්ලාද මන්දා
රසයි ඇත්තටම. මාරම රසයි මේක සාමාන්‍ය මාට්ටු පොඩි මාට්ටු වලත් තියෙනවා. මේක මේ මාට් එකේ ගොඩක් තියෙනවා. ගොඩ අයිටම් ගොඩක් තියෙනවා. මේ තනි කර හොඳම හරම් මස් තමයි මේ වේලලා තින්නේ. හරම් මස් වේලෝ පැකට් තියෙනවා. සාමාන්‍ය බයිට් එක කරන්නේ මේ ඒ වෙලාවට පැකට් එකක් අල්ල ගන්න පුළුවන්. බයිට් එකක් තමයි තියෙන්නේ. මේ එක එක රසට එක එක තෙල් දාලා මේ ඔලිව් තෙල් දාලා තමයි මේක මේ වේලලා තියෙන්නේ. එහෙම එක එක අයිටම් වලට තියෙනවා මේක ලුණු දාපු ලුණු රස තියෙන එක. සාමාන්‍ය අපිට එහෙම සෙට් වෙනවා මේ රස. අන්න එහෙම එකක්. මේක කොරියන් නිෂ්පාදනයේ තියෙන මිලයි ටික. මේකත් එහෙම එකක්. මේකත් එහෙම මේ හරම් මස් බෙදපු මේකක් බයිට් එකට අර මේ ගන්න තමයි මේකත් තියෙන්නේ. සාමාන්‍යයෙන් කොරියන් අය ගොඩක් ඉතින් මේ බෙදපුවා කනවා. මේ තියෙන්නේ මාළු බෙදපුවා. මාළු බෙදලා ඉරලා වේලලා තියෙන්නේ. වේලලා බෙදලා වගේ තියෙන්නේ. මේකත් එහෙමයි. මේකත් මාළු බෙදපු එකක්. මේකත් මාන්නේ කහමාරක් වගේ තමයි ඉන්නේ. මාන්නේ කහමාර කියන්නේ මාන්නමයි ඔයචනෝ යුක්චන් වගේ වෙනවා. මේකත් රසයි මාළු බෙදපුවා සාමාන්‍යයෙන් කන අයට කන්න පුළුවන්. අපි යමු ඔහොම ඉස්සරහට කට්ටිය බඩු ගන්නවා. උඩ ඉන්නවා කට්ටිය අද මාට් එකේ. මේ ඉන්නේ බූවල්ලානේ. බූවල්ලානේ මොකද්ද මේකට කියන්නේ? දැල්ලෝ. ඉරලා තින්නේ මේ. ඒකත් මේ බයිට් එකට බෙදපු සීන් එකක් තියෙන්නේ දැල්ලෝ. මේ ඔක්කොම දැල්ලෝ තියෙන්නේ එතන. ඒ ටිකේ තියෙන දිගටම දැල්ලෝ අයිටම් එක. කරවල වගේ වේලලා තින්නේ සාමාන්‍ය ලංකාවේ කරවලත් මේ බෝට්ටු කරවල හරි මේ උම්මලකඩ වගේ තමයි. උම්මලකඩ ලංකාවේ ඉතින් අර හදන උයනකොට පොඩ්ඩක් කෑවොම් නිසා උම්මලකඩ නිතර එහෙම කට්ටිය කන්නේ මෙන්න මේක. ඒ වගේ මේ කරවල වලින් ගහපු නිකන් චොක්ලට් වගේ ටොපි එකක් වගේ එකක්. වෙන මාන්නේ කහමාර. මේ තින්නෙත් මේ උම්මලකඩ වගේ තමයි මේ. බෙදපු එක මාළු වර්ග තමයි මේ තියෙන්නේ. මේවත් එහෙම. මාළු වර්ග 2-3ක් බෙදලා තියෙන්නේ. එහෙනම් ඉතින් ওই විදිහට අපි යමු අනිත් පැත්තේ තියෙන මේ බිස්කට් අපි කන්න ආස කරනම ටිකක් තියෙනවා. ඒ පැත්තට රවුම අයියා වීඩියෝ එක කරගෙන අපි යනවා. මෙන්න මේක මේ අම්මෝ බරත් එක්ක එක නම් කිලෝ එකක් විතර තියෙනවා. රටකජු වලට තමයි මේක කරලා තින්නේ. රටකජු වලට පිටින් සාමාන්‍යයෙන් පැණි තවරලා වගේ එකක්. මේක මට රසයි. කන්න පුළුවන් ඒක. මෙන්න මේක මේ හාල් මැස්සොත් එක්ක මේ ජම්බෝ පීනට් වගේ ලොකු කජු එක තියෙන්නේ. මෙන්න මේක ලොකු කජු එක තියෙන්නේ ජම්බෝ පීනට් එක වගේ මේ කජු එකට හාල් මැස්සෝ වේලලා වගේ දාලා තින්නේ. එහෙනම් ඒකත් රසයි ගොඩක්. සාමාන්‍යයෙන් බයිට් තමයි ඉතින් ඕවා. ඒකත් බයිට් එකත්. මෙන්න මේකත් මේ චිකන් බෙදලා තියෙන්නේ මේකේ. චිකන් බෙදපුවා තියෙන මේක මේ දැන් ගත්තාම දැන් කන්න පුළුවන්. අටු කොස් වගේ. මේකත් මේ චිකන් මේකක් බෙදපු චිකන් මේකේ තියෙන්නේ. ඉරලා චිකන් මේ ඉන්නේ කුකුලා. ඒක වෙනවා මානවයි චොනම් 4ක් කියන්නේ මානවයි චොනම් 4 හරි ගාණක් වෙනවා. මානවයි චොනම් 5ක් වගේ වෙනවා. මේ ඔක්කොම තියෙන්නේ වගේ මස් වර්ග බෙදපුවා. මෙන්න මේකත් එහෙමයි. කජුවට වගේ කජු වලට තවරලා බෙදලා තින්නේ. කජු වලට තවරලා බෙදපු එක මාන්න ඔචන යුක්චන් වගේ තමයි ඒක වෙන්නේ. එහෙම කෑම තමයි මේකේ ගොඩක් තියෙන්නේ. මෙන්න මේක මේ රට කජු එකමයි. රට කජු එක නිකන් පිටි තවරලා වගේ මේක බෙදලා තින්නේ. රට කජු පිටි තවරලා වගේ මේක බෙදලා තින්නේ. මේකත් රසයි. මේකම මානවයි චිල්චන් වගේ වෙනවා. යුක්චන් කූබේගන් කිසිම පාන් චිල්චන් වගේ වෙනවා. මේකත් රට කජු බෙදපු එක. බෙදපු රට කජු කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් බෙදපු අපි ගෙදර නිකන් අපි අර නිකන් කඩේ තියෙන බෙදපු එකට වැඩිය නිකන් ලුණු හැම දාලා අජිනමොටෝ වගේ මොකක් හරි දාලා හිටන් ගොඩක් රසට මේ බෙදලා තින්නේ කජු වර්ගෙ. මේකත් කජු. මේකත් කජු එකක්මයි. මේ කජු පොඩි පැකට් කජු කුඩු දිය කරලා බොන්න තියෙන්නේ. මේක කජු ටින් එක. මේකත් කජු. රට කජු. එහෙම තියෙනවා කජු වර්ග ගොඩක්. මෙන්න මේක අර ගොඩක් ගුණයි කියන ඇට. මේක මේ නිකාර මොලේ හැඩේ වගේනේ මේකේ තියෙන්නේ. මේක ඉතින් පොඩි ළමයින්ට එහෙම දෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙනවා සුපිරි වෙළඳසැල් වල නම් මේක තියෙනවා. මේක මාන් 2යි චොනන් 3යි ගාණක් වෙනවා. චොනන් 4ක් වගේ වෙනවා. මානොන් 2යි. ඊමාන් සාචොනන් වගේ වෙනවා. මේ තින්නේ ඒක නිකන් බැදලා පැණි දාලා වගේ. පැණි රසෙට හදලා තින්නේ. ඒකත් මානමයි චොනන් 8ක් වගේ වෙනවා. එහෙනම් ඔය ටික බලාගෙන අපි එනන් එහා පැත්තට යමු. එහා පැත්තේ තියෙන්නේ ගස් කජු. ගස් කජු පැත්ත නම් ඉතින් බලන්න ඕනේ. මේ තියෙන්නේ ගස් කජු. මේ ගස් කජුත් නිකන් අමුතුම විදිහකට බෙදලා තින්නේ. මේක නිකන් ලංකාවේ අර මේ ගෙදරක කඩේක තියෙන බෙදලා තියෙන විදිහට වැඩිය වෙනස් විදිහට තමයි බෙදලා තියෙන්නේ. ඒ හන්ද රසයි මේ ගස් කජු. මේක මේ කන්න ආස හිතන රසට තමයි මේක හදලා තියෙන්නේ. මාන් 2යි ගණන් වගේ 2යි චොනන් 3ක් වගේ වෙනවා. මේ ගස් කජු ඔක්කොම ඒ ටිකේ තියෙන. එහෙම වෙනකොට මේ තියෙන්නේ ආමන් නැට.
ආමන් මේ පැකට් එක තමයි මේ ගොඩක් අය මමත් ලංකාවට අරන් ගියා මේ පැකට් එක මේ ලොකු පැකට් එක. මානවයි චොනන් 7යි මේකේ. චොනන් 8ක් වගේ තමයි මේකේ වෙන්නේ. අනේ අනිත් මාට් වල මීට වැඩිය ගණන් ආමන් එක. ආමන් නැට. මේ දිගටම තියෙන්නේ ටිකක් ಗುಣ 60 වර්ග තමයි දිගටම තියෙන්නේ. මෙන්න මේක මේ පියලි කරලා කන්න තියෙන්නේ. කොළ පාට රස මේක මේකත් ගුණයි කියලා තමයි ගොඩක් කාන් ඊමාන් යුක්තනම් වගේ වෙනවා. මේක මේ කොරියාවේ තියෙන එකක් නෙමෙයි මේක මම හිතන්නේ වෙන රටකින් කොරියාවටත් එන්නේ. මිලයි ඒ වගේම රසයි ගුණයි. අපි එවනම් කොස්කෝ මාර්ට් එකේ දැන් අපි බඩු බිල් කරනවා. එහෙනම් කොස්කෝ මාර්ට් එකේ වීඩියෝ එක අපි මෙතනින් අද ඉවර කරනවා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් සුබ දවසක් යාළුවනේ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අපේ channel එකේ නම් බලන්න. It's over. We're Bob. That's good. Oh, that's what I was like. Yeah. ඕක උඹට මොකක් හරි ගන්න කියන්නකො. උඹ හෙව්වා නෑනේ. ඕ මොකද්ද? බෝතලයක් මොකක් හරි. ඉතින් බෝතලයක් ගමු. මම අරගෙන එමු ආයි ගිහලා. ආයි ගමු මේක ඊට දාලා. අවුල. මාන් දෙකට තියෙනවා නියම බෝතලයක්. ඒක තමයි ගමු. මේක ඊට දාලා. යාම් උඹ හෙව්වා මොක නෑනේ අල්ලන්නේ. මම තැන් වල වීඩියෝ කරලා දැන් වීඩියෝ ටික ගබඩා කරලා තින්නේ. මේ මොකද්ද මම කරන්න ඕනේ මෙතන දැන්? නෑ හරි. මේ අපේ ටොලියනේ.